යාළුවනේ කොහොමද? අද මම ගෙනල්ලා තියෙන ලෙවල් ඩෙවිල් අපි ගේම් එක ගහලම බලමු ඉතින්. මම පළවෙනි ලෙවල් එකෙන් ආරම්භ කරනවා. මම මේකේ කලින් වීඩියෝ ටික බලලා තියෙන්නේ. අයියෝ. නැත්තම් ඉතින් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. හරි ඉතින් අපි ගේම් එක ගහමු ඉතින්. දැක්කනේ යාළුවනේ මේව මොනවාද මට? මං අහන්නේ මේව මොනවාද මට? පුතේ ඒක විතරක් කියන්නේ දවක ලඟ වෙනවා. අන්නේ පුතේ එන්න එපා මාව රවට්ටන්න ඔයගොල්ලෝ. දැන් නැද්ද ඉතින් පොඩ ඩාන් වෙනවා ඩූම් වෙනවා. මේ බොරු මරසි දාන් ඉන්න එපා. හරිද? යාළුවනේ මේ ඇඩ් එකක් යනවා මම ස්කිප් කරනවා. හරි යාළුවනේ ඇඩ් එක ස්කිප් වුණා. අපි දැන් මේක ගහමු. එපා. මේ හරිද? උඹලා දන්නවනේ මම කවුද කියලා මේ එනු බෝයි කියනකො. උඹලා දන්නවනේ. හරිද? දන්නවනේ. එහෙනම් දන්නවනේ ඉතින් මොනවද ඉතින් මට කියන්නේ? අයියෝ. අමතකුණා යාළුවනේ ඒක ඈත් වෙන වගේ. මගේ තව channel එකක් තියෙනවා එනු බෝයි කියලා. එනු ගේමින් එනු බෝයි ගේමින් අපේ ඒ channel එකටත් පොඩි support එකක් දෙන්න. අයියෝ. එනවා මෙතන මං කියන්නේ. හරි වුණේ මේ පැත්තට පයින්ද දැන් ඔය කට්ටෙන් උඩ පැනලා යන්න තියෙන්නේ. මම දන්නවනේ ඉතින් ඕගොල්ලෝ දන්නවනේ මං කවුද කියලා. හරි යාළුවනේ මේක තමයි ගොඩම ඩේන්ජරස් පොඩ්ඩක් බලන්නකෝ. කොහමද මේක? තාම පොඩ්ඩක් ඉතින් කටු පෑගිලා මැරෙන්න පවා වෙන්නේ. මම දන්නවනේ ඉතින් ඕක එනවා කියලා. දැන් ඕක පිටිපස්සෙනුත් එනවා මෙතන ඉඳන්. ඔය වලක් තියෙන තැන ඉඳන්. මං කිව්ව යාළුවනේ මම මේ ගේම් එක කලින් ගහලා තියෙනවා. ඒ වගේම මේ ගේම් එකේ ගේම් වීඩියෝ ටිකකුත් බලලා තියෙනවා. මේ මොනවාද මට මේව හරි ඊසි. සීලෙසි පහසුයි. යාළුවනේ ඔයගොල්ලෝ තාම මගේ channel එක subscribe කරලා නැද්ද? මොකද්ද නේ නිකන් තියෙන subscribe button එක ඔබලා දාන්න. තාම like කරත් නැද්ද? අනේ ඔය නිකන් තියලා like button එකත් ඔබලා දාන්න. මේ මොනවාද අප්පා මට? you know එනු boy. I am එනු boy. 4 වෙනි level එක යාළුවනේ. මේ මොනවද මට? උඩින් පයින්න තියෙන්නේ. දන්නේ නැති ඉතින් පොඩ ඩාන් වෙනවා ඩූම් වෙනවා. ඩාන් වෙනවා ඒ මොකක්ද ඒ උනේ? හිතන්න උඩ එක ගත්තොත් තමයි පොළව කහලම් වෙටෙන්නේ. අනේ ඇඩ් එක ස්කිප් කරනවා. හරි යාළුවනේ ඇඩ් එක ස්කිප් වුණා. අයි එහෙම කරන්නේ. මේක මොකද්ද කරන්න තියෙන්නේ අයියෝ. මට සරි. මේ බෝලයක් අන්න පිපිරෙනවා යාළුවනේ. අයියෝ. කෙලින් මේකට නැවතිලා. ඒ මොකද්ද?
ඒක ඕනේ අපිට. හරි අපි පස්සේ බලමු යාළුවනේ පස්සේ. යාළුවනේ මේක කරන්නේ දකුණු පැත්තට යන බටන් එක බොත් වම් පැත්තට යන්නේ. වම් පැත්තට යන බටන් එක බොත් දකුණු පැත්තට යන්නේ. අම්මේ අරකට මොකද මේකෙත් එහෙමයි යාළුවනේ. ඇයි ඔහොම කුහක වෙන්නේ? මේක හරි කුහක සමාජයක් යාළුවනේ. මේක හරිම කුහකයි. කුහක සමාජයක්. බලන්න කුහකකම්. ඔය ඕන එක්කෙනෙක් කුහක වුණොත් මට මොකෝ? මේකෙත් එහෙමයි. යාළුවනේ මේ අපිට උඩට පයින් බටන් එක බොත් මේක උඩට යනවා මේ හරි. ඔය දොර ගාවත් දැන් එකක්වත් වෙනවා අර. එකපාරක් අවුට් උනේ නෑ යාළුවනේ මේකෙදි. හිතුවා ඕක තමයි. කෙලින් මේකෙත් එකපාරක්වත් අවුට්. කෙලින්ම ආවේ. මේකෙත් එහෙමයි. යාළුවනේ මේකේ වෙන්නේ ස්ක්‍රීන් එක එල්ලුවොත් අපි යන්න පැත්ත වෙනස්. දැන් හරි පැත්තට යන්නේ. දැන් අනිත් පැත්තට. ගිහලා දුන්නු Oh my god. Show your tummy. හරි කැත ඇඩයක් ආවේ. ඉන්න අයියනේ ෆෝන් එක වැඩ කරන්නේ. මැඩම්ට හරි ගන්න වෙයි. සික් අපරාධ ඒක. අයියෝ මැදට එන්න යාළුවනේ මැදට. කෙලින්ම ආවා බබා ඔබ දෙන්න. දෙන්න මැඩම්ට කෝල් එකක් දෙන්න. පොඩක්. යාළුවනේ අම්මා කතා කරා මල වදයක් අප්පා. සීක් එකක් හදන්න ඕන නැද්ද? හරි ඒක ලේසි. කොහෙන්දල්ලේ ලේසි අප්පා ඔවා මොනවද මට දන්නවනේ ඕගොල්ලෝ කියලා. මේක කඩම් පාත් වෙනවා. අයියා එන්න පුතේ එන්න. අයියෝ අමතක වුණා යාළුවනේ. යන්න මෙයා යන්න. යාළුවනේ මම මේක ඉවර කරනවා. මම පාටයක් ගේනවා. බය වෙන්න එපා. අපරාධ පෙන්නේ යාළුවනේ ආයෙත් එක මම මේකත් ස්කිප් කරනවා. හරි යාළුවනේ ඒඩ් එකත් ස්කිප් වුණා. අපි ආයෙ කරමු. එන්න ඕකම ඉන්න. දැක්කනේ යාළුවනේ මේවල මොනවද අපිට. ඒකේ අන්තිම පඩියට කලින් පදී ඉන්න ඕන. අයියෝ ආයේ අයියෝ
ඔයා මොනවාද අපිට? හරි යාළුවනේ මම මේක ඉවර කරනවා. අපි ආයෙ පාර්ට් එකකින් හම්බෙමු. එහෙනම් good bye.